ඔන්න යාළුවනේ අදත් රස රෙසිපි එකක් අරගෙන ඇවිත් තියෙන්නේ. කොච්චි රසට දෙල් මික්ස් කරපු එළව රොටි හදන විදිය තමාද කියලා දෙන්න යන්නේ. මුලින්ම මේ විදියට පාන් පිටි 500ක් අරගෙන ඒකට පොල් තෙල් මේසෙ හැඳි දෙකක් එකතු කරගන්න. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. දැන් මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට වතුර ටික ටික දාගෙන පිටි ටික හොඳින් අනා ගන්න ඕනි. මේ විදිහට පිටි මෝලිය හොඳින් අනාගෙන කුඩා බෝලවලට මේ විදිහට වෙන් කරගන්න. ඊට පස්සේ පොල් තෙල් තවරලා ලන්ච් ෂීට් එකකින් වහලා තියාගෙන අපි යමු තෙල් කරිය හදාගන්න. මුලින්ම සුදු ලූණු, කරපිංචා, බීලූණු, කොච්චි, රම්පේ, කුරුඳු ඒ ටික සූදානම් කරගෙන රත් වූ භාජනයට පොල් තෙල් ටිකක් දාගෙන තෙල් ටික රත් වූ පසු සුදු ලූණු ටික දාගන්න. සුදු ලූණු ටික රන්වන් පාට වීගෙන එනකොට ඒට රම්පෙ ටික එකතු කරගන්න. දැන් මේ විදිහට හොඳින් කලවම් කරගෙන එයට කරපිංච ටිකත් මේ විදිහට එකතු කරගන්න. දැන් අපි මේ එකතු කරන්නේ කොච්චි ටිකත් මේ විදිහට එකතු කරගෙන මේ ආකාරයට බීලූණු ටිකත් එකතු කරගෙන හොඳින් කලවම් කරන්න. දැන් මේ කුරුඳු ටිකත් මේ විදිහට එකතු කරගන්න. කෑලි මිරිස් මේ විදිහට එකතු කරගන්න. 3-5 කහ කුඩු එකතු කරගෙන මේ විදිහට හොඳින් කලවම් කරගන්න. මේ අවස්ථාවේදී අපි ලුණු ස්වල්පයකුත් එකතු කරගන්නවා. දැන් මේ විදිහට හොඳින් කලවම් කරගන්න. දැන් මේ අපි තම්බාගත් තෙල් ටික එයට එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. දැන් මේ අපි එකතු කරගත්තේ ගම්මිරිස්. අන්න ගම්මිරිසුත් එකතු කරගෙන මේ විදිහට හොඳින් කලවම් කරගෙන මේ කරි එක අපි හදාගත්තා. දැන් අපි එළව රොටිය හදාගන්න ඕනි. මේ විදිහට අර කුඩා ගුලි වඩාගෙන හොඳට රොටිය හරි පදමට හදාගන්න ඕනි. ඊට පස්සේ අපි හදාගත්ත කරි එක මේ මැදින් තියලා මේ විදිහට ලස්සනට එළව රොටිය හැඩයකට නවා ගන්න ඕනි. ඔයාලට හතරැස් විදිහට ත්‍රිකෝණාකාර විදිහට කැමති විදිහට එළව රොටිය හැඩේ හදාගන්න පුළුවන් යාළුවනේ. අපි මේ හදන්නේ ත්‍රිකෝණාකාර විදිහට. මේ විදිහට හොඳින් එළව රොටිය හැඩේ හදාගෙන සෝස් පෑන් එකේට තෙල් ටිකක් එකතු කරලා ඒ තෙල් ටික රත් වූ පසු මෙම එළව රොටි ටික සෝස් පෑන් එකට දාලා එහා මෙහා පැත්ත කරකවමින් එළව රොටි ටික හොඳින් පුච්ච ගන්න ඕනි. දෙපැත්ත කරකවමින් මේ විදිහට හොඳින් රත් වෙන්න තියන්න ඕනි. එතකොට මේ හැඩේ ලස්සන හැඩේ අපිට ගන්න පුළුවනි. ඔයාලට පේනවාද ත්‍රිකෝණාකාර හැඩේ එතකොට ලස්සනට හැදිලා එනවා.
එළවලු රොටි ටික මේ විදිහට හොඳින් මද ගින්නේ පුච්ච ගන්න ඕනි. ලස්සන රන්වන් පාටක් වෙනකම් මේ විදිහට තියාගන්න යාළුවනේ. ඔන්න දැන් රන්වන් පාටක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා. දැන් අපේ එළවලු රොටි ටික රෙඩි. අපි දැන් රසමලස උණු තේ එකක් එක්ක එළවලු රොටි කාලා බලමු. එහෙනම් යාළුවනේ ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.